ඉතින් අදයිලා තියෙනවා පාක් එකකට. ඉතින් මේ පාක් එකේ ඇවිදින තියෙන්නේ නම් පාලම් සෙට් එකක් උඩින් තමයි. ඉතින් මේ පාලම් ටික උඩින් ඇවිදිනකොට ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් තනි කරම ගඟක් උඩින් තමයි මේ පාලම් හදලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ නම් කොරියාවේ තියෙන අධික සීතලත් එක්ක මේ පාලම යටින් තියෙන ගඟ තනි කරම අයිස් බවට පත් වෙලා තමයි තියෙන්නේ. ඒකෙන් ඉතින් බලා ගන්න ආපු තරම් ලස්සනක් බලා ගන්න වෙන්නේ නැහැ මේ පාලම. නමුත් ඉතින් එක්තරා විදිහකට මේ මෙහෙම ගඟක් බලන්නත් ඉතින් අයිස් වෙච්ච ගඟක් බලන්නත් යම් තාක් දුරට වාසනාව තියෙන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මේ පාලමේ ලොකේෂන් එක නම් බලා ගන්න පුළුවන් ගන්න ඔයාලට මේ විදිහට මේ පාක් එක ඇත්තටම හිතුවට වඩා ගොඩාක් විශාල පාලමක් වුණා. ඔයාලට පේන ලයිට් සීමාව දක්වාම මේ පාලම ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම ෆොටෝ ෂූට් කරන්න ඉන්න කෙනෙක්ට නම් මේ පාලම ඉතින් ගොඩාක් ලස්සන දර්ශනයක් වෙයි. වීඩියෝ ෆොටෝ ෂූට් වලට නම් ඉතින් මේ පේන ගඟ තමයි ඔයාලට පේන්නේ. මේක තනි කරම අයිස් තට්ටු වලින් මිදිලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් හරි අපූර්ව පාලමක්. කවදාද කොරියාවට ආපු කාලෙක මේ වගේ සිකිතිර්තු කෑරිලා මේ වගේ පාලමක ලස්සන වලත් බලන්න. ඉතින් පාලම ඇත්තට හරිම ලස්සන ලොකේෂන් එකක්. රැයට ආවට පස්සේ නම් ලොකු බිල්ඩින් ලස්සන පාලම්. ඉතින් කොරියාව කියන්නේ ඇත්තටම දිව්‍ය ලෝක නගරයක් වගේම තමයි. ඉතින් කොරියාවේ තියෙන හැම නගරයක්ම දිව්‍ය ලෝක නගරයක්. ඉතින් ඔයාලා කොරියානු විභාගයක දාලා කොරියාවට එන ආසාවෙන් ඉන්නවනම් ඉතින් ආසාව තවත් වැඩි කරගන්න මේ වගේ වීඩියෝස් බලන්න. මොකද අපිත් ලංකාවටලා ඉන්න කාලේ අපේ තියෙන ආසාව ඉගෙන ගන්නවා වගේම වැඩි කරගත්ත මේ වගේ වීඩියෝ බලලා කවදාක හරි කොරියාවට ඇවිල්ලත් ඒ අත්දැකීම් බෙදා ගන්නවා බලා ගන්නවා කියන දේ අපේ හිතවලට ලංකාවේ ඉඳන්ම කාය වැදුණු නිසා තමයි අද මේ වගේ තැනකට ඇවිල්ලා අපේ හීන රට වෙන කොරියාවට අපිත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තටම හිතනවා කොරියාවට වැඩ කරන්න ආවා වගේම කොරියාවට එන ලැබිච්ච එකත් ඇත්තටම වාසනාවක් වෙන්න ඇති අපි හැමෝගෙම. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් කියනවා ඔයාලා කොරියාවට බලාගෙන ඉන්නවනම් ඔයාලගේ හීනත් අපි අපේ හීන වගේම පාට වෙන්න ඕනේ දවසක.